අද අපි බලන්නේ ඊශ්‍රායල් රටේ විශේෂ දින දෙකක් ගැන. මේ දිනවලදී සම්පූර්ණ රටම తాවකාලිකව නවත්වනවා කියලා තමයි ආරංචිය. මුලින්ම අපි බලමු රොෂ් හෂානා කියන උත්සවය. මේ යුදෙව් මිනිසුන්ගේ නව වසරයි. මේ අවස්ථාවේදී පවුල් එකට එකතු වෙලා ආහාර බෙදා ගන්නවා වගේම විශේෂ නමස්කාර කරනවා. මේ දින දෙකක් දිගහැරෙන අතර වැඩබිම්, වෙළඳසැල්, රාජකාරී කටයුතු බොහෝමයක් නවත්වනවා. රටම ආඩම්බරයෙන් නව වසරට පිවිසෙන උත්සවය තමයි මේ. ඊළඟට එන්නේ යොම් කිපූර් කියන දිනය. මේ යුදෙව් ජනතාවගේ පවිත්‍රතම දිනයයි. උදා සම්පූර්ණ දවසම කියලා ගත්තොත් ඒ කියන්නේ පැය 24ක් ඔවුන් ආහාර හෝ පාන කිසිවක් ගන්නේ නැහැ. ඒ වගේම වාහන ධාවනය කරන්නෙත් නැහැ. ඔවුන් ගුවන් තොටුපළ එම දිනයන් වල වසා දමනවා. ගොඩක් මිනිස්සු සිනගොග් වල නමස්කාර කරලා තමා තමන්ගේ ජීවිතය ගැන හොඳට සිතා බලන්නේ. ඊශ්‍රායල් රටේ මේ දින දෙකේදී සමාජ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.